Friends, අපි අද නෝම්බිකද හදමුද? Hello, hi friends අපි අද නෝම්බි කාලේ මුස්ලිම් පල්ලිවල හදන වෙන නෝම්බිකද. ඒක කොහමද රසට ගුණට අපේ ගෙදර කිචන් එක හදමුද කියලා බලමුද? එන එන්නේ වීඩියෝ එකට. Friends මේකට අපි ග්‍රෑම් 50ක් ඔයිල් දාන්න ඕනේ. එතන උළුවල් තියෙනවා ග්‍රෑම් 10ක් මේක දාමු. ඒ වගේම කරාඹ වෙනසල් කුරුඳු දාමු. Friends මෙතන තියෙනවා බී ලුණු තියෙනවා සුදු ලුණු තියෙනවා අවුමිරිස් තියෙනවා තක්කාලි තියෙනවා කරපිංජා රම්පේ මේ ඔක්කොම දාමු. මේ පාට වෙනකම් පොඩ්ඩක් ෆ්‍රයි කරමු. දැන් මේ වෙලාවේ මෙතන කාකුඩු, කොත්තමල්ලි පවුඩර්, මිරිස් කුඩු දාමු. දැන් අපි අරන් තියෙන මේ ভেජිටබල් මේකක් දාමු. මේ වෙලාවේ friends අපේ ginger garlic paste දාන්න ඕනේ. දැන් අපි මේකට වතුර දාන්න ඕනේ ලීටර් 4ක්. friends දැන් අපි වතුර ලීටර් 4ක් දාලා තියෙන්නේ. වතුර හොඳටම බොයිල් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් අපි මූරිය ඇරලා බලමු. වතුර දැන් හොඳට බොයිල් වෙලා තියෙන්නේ. දැන් friends අපි half tablespoon ලුණු දාන්නේ. ලුණු දැන් half tablespoon දාලා තියෙන්නේ. අපි අන්තිමට ලුණු ටික චෙක් කරලා මදි වුණොත් තව ටිකක් දාමු. friends මේ වෙලාව අපි පෙංගන්න දාලා තිබ්බ මේ කෙකුළු හාල් ග්‍රෑම් 250 ඒකට මේකද දාමු. friends මේ කෙකුළු හාල් දාලා විනාඩි 30ක් විතර වගේ කුක් වෙන්න ඕනේ. අපි මූඩිය වහලම කුක් කරමු. friends අපි දැන් හාල් දාලා විනාඩි 30ක් විතර වෙනවා. දැන් එන මූඩිය අරලා බලමු. wow හාල් හොඳටම කුක් වෙලා මේ බලන්න friends. මේ වගේ එන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපි මුරුංග කොළ ටිකක් දාමු. අපි මේ පොල් කිරි ටිකක් දාමු. friends දැන් පොල් කිරි දාලා තියෙන්නේ. හොඳට මික්ස් කරලා දැන් low flame එකේ විනාඩි 10ක් වගේ කුක් කරමු. පොල් කිරි දාලා විනාඩි 10ක් විතර වෙනවා. දැන් එන අපි මූඩිය අරලා බලමු. wow friends මේ බලන්න අපේ නෝම්බිකඳ එන ඔයාලත් මේ වගේ try කරලා බලන්න. එහෙනම් friends ඊළඟ වීඩියෝ එකේ බලමු.